අද දවසේ ඔන්න අපි ලක්සල ඩුබයි 20 ස්ටෙප් එකේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක TikTok එකේ දැන් ස්ටාර්ට් කරන්න යන්නේ. අද අපි කතා කරන්න ප්‍රධාන වශයෙන්ම අපේ තියෙන රයොන් බතික් එක ගැන. රයොන් බතික් ඇඳුම් තියෙනවා, දිග ඇඳුම් තියෙනවා, කොට ඇඳුම් තියෙනවා, අත් දිග තියෙනවා, අත් කොට තියෙනවා. ඒ වගේ ඇඳුම් ගොඩක්ම තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අපි නෝමල් අපි ස්ටාර්ට්ම ප්‍රයිස් එක තමයි ෂොප් එකේ විකුණුනේ 120ට. ඔය දැන් අඩු වෙලා ගිහිල්ලා 25ට ඇවිල්ලා තියෙනවා. මේ අද මේ ඔක්කොම දෙනවා 25ට. හැබැයි ඔයගොල්ලෝ මේන් පහක් ගන්නව නම් ඔයාලට හම්බ වෙනවා එකක් 20 ගානේ. මේකේ තියෙනවා sizes. S එකෙන් පටන් ගත්තම 2XL දක්වා. මේ තියෙන්නේ මේ ඇඳුම. මේක රයොන් බතික් එකේ dress එකක්. මේක තියෙනවා මේකේ අත තියෙන්නේ මේ විදිහට ඇවිල්ලා frill එකක් තියෙනවා. ඒ වගේම මේකේ පල්ලහැට ඔයාලට පේන්නේ නැතුව ඇති ඒ ඩිසයින් එක. දැන් මෙන්න මේ අපේ ඩිසයින් එකේම තමයි මේ. දැන් මම මෙයාගේ උසටම තියන්නම්. මේ තියෙන්නේ මම මේ පළවෙනි ඇඳුම. මම දැන් ආවා මීනා දැක්කේ නැහැ මේක. මේක මම දැන් පළවෙනිට කතා කරේ මේ ඇඳුම. මේක අපි කියන්නේ කඩේ විකුණන්න තිබ්බ ප්‍රයිස් එක 120. නමුත් අද දෙන්නේ 25ට. ඔයා මේ වගේ ඇඳුම් පහක් ගන්නව නම් එකක් දෙනවා. මේකේ තියෙන්නේ පොඩි ඩිසයින් එකක් තියෙන මේ ඉස්සරහින් පොඩ්ඩක් කොටට යන්නේ. පිටිපස්සෙන් දිගයි. මම නැගිටලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ විදියට. ওই විදියට තමයි මේ ඩිසයින් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේවා ඔක්කොම ඔයගලන්ට ගෙනත් දෙන්නේ අපි ලංකාවෙන්ම. මොකද අපිට මෙහෙ ගන්න නෑ. මේ ඔක්කොම අපි මහන්නේ ලංකාවේ. මේ තියෙන්නේ ඒකේ තියෙන්නේ බටන්ස් ටික ඉස්සරහට. ඒකේ අත දැන් මං කියේ මේ අපේ තියෙන අත් ටික, අත් කොට, අත් මැද මේක අත හරියට මෙන්න මෙතනට වගේ එන්නේ. මේකත් හරි සනීපයි. රෙද්ද හරි සනීපයි. මේ රස්නේ කාලෙට නම් හොඳටම හොඳ මේ රෙද්ද. හරිද? දැක්කද? මේක අත දිගයි. මේක අපේ මෙතන ඉඳලා මෙතනට අත තියෙනවා. මේකේ බටන්ස් නෑ ඉස්සරහින්. මේකේ තියෙන්නේ පිටිපස්සෙන් සිප් එක. හරිද? මේක අතත් දිගයි, ඇඳුමත් දිගයි. මේ ඇඳුම. මේකත් සනීපයි, ඇඟට ඇඳමත් ලස්සනයි, නිල් පාටයි, පීච් කලර් එකක් තියෙන්නේ කවලම් වෙලා. ඉතින් මේකත් ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. මං කියවේ අද දැක්කොත් ඔයාලට මේක 25කට ඇඳුම් පහක් ගන්නවා නම් එකක් 20 ගානේ. එතනත් ඔයාලට ලාභයේ කලර්ස් ටික. කළු, රතු, කොළ, සුදු. දැක්කද? ඒක තියෙන්නේ මේ විදියටම. ඉතින් මේකටත් ආස කෙනෙක්ට මේකත් ගන්න පුළුවන්. මේකත් හරි සනීපයි. මේක මෙහි තියෙන උත්සවයකට වගේ තඳින්න පුළුවන්. මේ පිටිපස්ස මම මේ කතා කරන ඇඳුමත් මේකමයි ඩිසයින් එක. නමුත් පාට වෙනස්. මේ බලන්න මේක පාට වෙනස්. මීනා බලන්න මේක. අර මේ තියෙන කලර් එක විතරයි වෙනස්. නමුත් ඩිසයින් එක එකයි. ඩුබයි 20 ස්ටෙප්. ඒකේ ගොඩක් බඩු තියෙන කඩයක් ඒක. මේ ෂොප් එකේ මේ ඇඳුම් විතරක් නෙමෙයි. ඔයගලන්ට කාට හරි වෙන රටක් කෙනෙකුට gift එකක් දෙන්න ඕන නොත් මොනවාද wood carving හරි coconut shell හරි තව ceramic හරි ඕනම දෙයක් ගන්න තියෙන ෂොප් එකක් තමයි ලක්සල ඩුබයි 20 ස්ටෙප් කියලා කියන්නේ. ඒ වගේම පූජා භාණ්ඩ වලින් ගත්තොත් ඒවත් කෝවිල් වල යන අයටද බුදුන් වඳින අයටද වෙන ආගමක ක්‍රිස්තියානි ආගමේද ඒ හැම එකම අපි ළඟ තියෙනවා. ඔයාලට ඇවිල්ලා ගන්න පුළුවන්. ඔක්කොම තියෙන්නේ ලංකාවෙන් ආපු දේවල් තමයි බොහෝ දුරට වැඩි වශයෙන්ම තියෙන්නේ. මෙන්න මේකත් ඔයාලට බලන්න පුළුවන්. මේකේ තියෙන්නේ ඉන්න ළඟින් තමයි මේක ගිහිල්ලා තියෙන්නේ. දැන් අරවල එහෙම තිබුණේ නැහැ නේ. මේක ඉන්න ළඟින් ගිහිල්ලා තියෙන්නේ. මේකේ තියෙනවා මෙන්න මෙතනින් පොඩි වෙනසක් කරලා ඉස්සරහින් පොඩ්ඩක් කොටට පිටිපස්සෙන් දිගට. මේකත් හරිම සනීපයි. මෙයා ඇඟට තිබ්බම හරි ලස්සනයි කලර් එක. මෙන්න මේක. මේකේ නම් හරිම අඩුයි තියෙනවා. මොකද මේක ගොඩක්ම සෙල් වෙලා තියෙන්නේ. මෙතනත් ඒ වගේම කොටයි පිටිපස්සෙන් දිගයි. මෙතනින් බටන්ස් ටික මෙතනට විතරයි තියෙන්නේ. මෙතනින් එහාට බටන්ස් නැහැ. අත තියනවා සාමාන්‍යයෙන් එල්බෝ එකට චුට්ටක් වැඩිම වගේ ඇවිල්ලා. ඉතින් මෙන්න මේකත් ඔයාලට ගන්න පුළුවන්. මේක හරියම ලස්සනයි. ගොඩක් අයට කහපාට ලස්සන කලර් එකක්. මොනරගේ කලර් එක තියෙන්නේ. පීකොක් කලර් එක හරිම ගති. ඉතින් මේකටත් ආසන ඔයාලට ගන්න පුළුවන්. හොඳම දේ තමයි මේවල එහෙම සායන් යන්නේ නැහැ.
ආස නම් ගන්න පුළුවන්. මේක ඔක්කොම මේ තියෙන ඩාර්ක් බ්ලූ. ඒ කියන්නේ තද නිල් පාට. මේ යට විතරක් තියෙනවා ඒකේ ඇවිල්ලා කහ පාට. වෙනව නේද? මේකත් හරි ලස්සනයි. මේක ඇඳම මේ හරිම ෂේප් මේ මෙතනින් එනකොට හරිම ලස්සනයි. මම මේ අන්දන්න කරන්න යන්නේ නැහැ. මොකද මේක බෝනික් එක ගලෝ ගන්න වෙනවා. මම මෙහෙම තියලා පෙන්නන්නම්. එතකොට මේකේ මේ පැත්තට මේ බටන්ස් මුකුත් නැහැ. මේකේ තියෙන්නේ පිටිපස්සට තමයි සිප් එක එන්නේ. ඒකත් එන්නේ මෙතනට විතරයි. ඒක ගොඩාක් දිගයි. මෙන්න තව එකක්. මේකත් තියෙනවා. මේකත් ගන්න පුළුවන්. මේ සව් මෙහෙම ඉන්නවා බලාගෙන බලන්න. මේ තියෙන්නේ තව එකක්. මේකත් අන්න හරියට. මෙන්න මේකත් හරි ලස්සනයි. මේකෙත් අර මේ කලර් දෙකක් විතර මික්ස් වෙලා මෙතන තියෙන්නේ. මෙතන මේකත් එක්ක ඇවිල්ලා තියෙන ටික පීකොක් කලයකට සමානයි. යට තට්ටුව. මේ විදියට. මෙන්න මේ විදියට එන්නේ එක. මෙන්න මෙහෙම. ෂෝට්. වැඩි දිග නැහැ. ඉතින් මේක පුළුවන් ඔයාලට අඳින්න. සාමාන්‍යයෙන් අර කියන්නේ රස්ට් නිම වෙලාවක එළියට පහින වෙලාවක මේ වගේ එකක් අඳගෙන ටක් අනික ඔෆිස් අඳින්නත් පුළුවන්. මෙහි ගොඩක් අය මපෙන් අරන් ගිහලා ඔෆිස් අඳිනවා මේක. පාටිස් වලටත් අඳන් ගිහලා තියෙනවා අරගෙන. මේක සෙරමික්. සෙරමික් පහන. ඔයාලට පුළුවන් මේක පත්තු කරන්න ගන්න. ඉතින් මේක ඇත්තටම මේක නෝමල් තියෙන ඩිරම් 40යි. නමුත් අද මේක දෙනවා ඩිරම් 25ට. ඉතින් ඒක නිසා ඔයගලන්ට මේකත් ගන්න පුළුවන්. අද ඕඩර් කරොත් ඒ වගේම YouTube එකෙන් බලන අයට මේ සතියෙම තියෙනවා. මේකක් ඕඩර් කරන්න පුළුවන්. මේකෙන් අපි ළඟ දැන් තියෙන්නේ මං හිතන්නේ 10ටත් අඩු ගාණක්. ඉතින් කැමති කෙනෙක් බලලා ඕඩර් කරන්න. අද මම මේ කතා කරන්න තමයි මේක ගත්තේ. මෙතන කියන්න. වෙනව නේද? accept කරන්න. වෙනවනේ. ඉතින් ඒකත් normal විකුණන්නේ අපි 35යි. නමුත් අද ඔයගලන්ට දෙනවා මම මේක 25කට. මේක size එක නම් මට මතක නැහැ. මේක size එක අඟල් වලින් කියන්න. මේක දිග තියෙනවා අඟල් වලින් ගත්තොත් 44ක්. අඟල් වලින් 44ක් තියෙනවා. දිග. ඊළඟට මම උස ගත්තොත් උස 25යි. උස තියෙනවා 25. හරිද? ඉතින් මේකත් ඔයාලට ගන්න පුළුවන් අද ගන්නවා නම් අපේ විකුණන ගානට වඩා අඩු කරලා මේක 25කට ගන්න පුළුවන්. ස්ටැචු එක මේක රේසින් වලින් හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. මට මේක ගලවලා පෙන්නන්න නැහැ. මම මේක මොකද වහලා තියෙන්නේ. මේක අපි නෝමල් ගාන 225. නමුත් අද අපි වෙනවා මේක කීයටද දාලා ඔයගලන්ට හරි හිතා ගන්න බැරි 175කට දෙනවා. අද විතරයි ඒකත් දෙන්නේ. ඉතින් කෙනෙකුට ඕන නම් ඉල්ලන්න පුළුවන්. YouTube එකකින් එන අයට නම් සතියක් තියෙනවා. මේක ඉතුරු වෙලා තිබුණොත් එයාලට chance එකක් තියෙනවා ගන්න 175කට. හැම જાතියකම තියෙන පුංචිම පුතෙක් දුවේගෙන් පටන් ගත්තට පස්සේ ලොකු අම්මා තාත්තගෙන් සමහර අයගේ අම්මලා තාත්තලාත් ඉන්නවනේ මෙහි නේද? එයාලට කරන්න දෙයක්වත් නැහැ ගෙදර. එතකොට ඒගොල්ලන්ට කරන්න දෙයක් නැති වුණාම නිකන් ඉඳින්නේ. එහෙම වුණාම ඒගොල්ලන්ට බලන්න කරන්න දෙන්න පුළුවන් පොතුත් අපි ළඟ තියෙනවා. කරන්දල හිටියන ගොඩාක් ස්තුතියි මෙච්චර වෙලා. එහෙනම් අදට අපි සමු ගන්නවා. එහෙනම් ඔක්කොටම සුබම සුබ දවසක්.